ආයුබෝවන් සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝම ඉතා ආදරෙන් පිළිගන්නවා මගේ මිලන්සෝ ගාඩන් YouTube නාලිකාව වෙත. මම අද ඔබට මගේ පළවෙනි මල් සේල් එක ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. කලින් මගේ ෂෝට් වීඩියෝ මගින් ඇන්තූරියම් පැල සහ කැලේඩියම් පැල මිලදී ගත්තු සියලුම දෙනාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඔබ හැමගෙම ඉතා ආදරෙන් ඉල්ලනවා මාගේ මිලන්සෝ ගාඩන් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා මාත් සමග දිගටම රැඳී සිටින්න. ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක මල් පෝච්චි මාගෙන් දැන් ඔබට ඉතා පහසු මිලට ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකමක් සපයලා තියෙනවා. කතා කරන්න WhatsApp අංකයට මෙසේජ් එකක් දෙන්න ඔබට අවශ්‍ය ඕනෑම මල් පැලයක් මිලදී ගැනීමට සහ මල් පෝච්චි මිලදී ගැනීමට. එහෙනම් අද අපි අපේ පළවෙනි සේල් එකේ පළවෙනි අංකය බලමු. අද මම ඔබට පළවෙනි අංකය ලෙස ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන රෝස පාට මලක් පිපෙන මෙන්න මේ ඇඩේනියම් ශාකය. එය අද මා ඔබට ලබා දෙනවා රුපියල් 200ක් වැඩි මුදලකට. අංක 2 යටතේ මම ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන විසිතුරු පත්‍ර ශාකය. මේ ශාකය අද දින ඔබට රුපියල් 250ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 3 යටතේ මම ඔබට ඉදිරිපත් කරන්නේ කලින් ශාකයේම මෙන්න මේ වර්ණ රටාව තියෙන මේ ශාකය. මේ ශාකයත් අද දින ඔබට රුපියල් 250ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 4 යටතේ මම ඔබට ඉදිරිපත් කරන්නේ ඇග්ලොනිමා කුලයට අයත් මෙන්න මේ කමාන්ඩෝ ශාකය. මේ ලොකු ශාකයක් මේක. කට් කරලා පැල දෙකක් ගන්න පුළුවන්. අද මම ඔබට මේ ශාකය රුපියල් 400ක මුදලකට ලබා දෙනවා. අංක 5 යටතේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මේ කැලතියා ශාකය. අද දින අංක 5 යටතේ මේ ශාකය රුපියල් 250ක මුදලකට ඕගොල්ලන්ට මිලදී ගැනීමට පුළුවන්. අංක 6 යටතේ මම අද ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ඇග්ලොනිමා ශාකය. කට් කරන්නත් පුළුවන් මට්ටමක තියෙන මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන ඇග්ලොනිමා ශාකය අද දින රුපියල් 250ක මුදලකට මම ඔබට ලබා දෙනවා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මෙන්න මේ කැලතියා ශාකය. අංක 7 යටතේ රුපියල් 250ක මුදලකට මේ පැල දෙකක් තියෙනවා යාළුවනේ. මේ ශාකයම ඕගොල්ලන්ට එවනවා රුපියල් 250ක් වැනි මුදලකට මේ ශාකය අද දින ඔබට මිලදී ගැනීමට පුළුවන්. අංක 8 යටතේ අද ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන පත්‍ර රටාව තියෙන මේ ඇග්ලොනිමා ශාකය. මේ ඇග්ලොනිමා ශාකය අද දින රුපියල් 500ක් වැනි මුදලකට අංක 8 යටතේ ඔයගොල්ලන්ට ලබා ගැනීමට පුළුවන්. අංක 9 යටතේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මේ හොඳින් මුල් අල්ලපු පැලයකුත් දාගෙන එනවා. ඒ ඇග්ලොනිමා ශාකය අද ඔයගොල්ලන්ට අංක 9 යටතේ රුපියල් 600ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 10 යටතේ ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වගේ ලස්සන පත්‍රයක් තියෙන ඇග්ලොනිමා කුලයට අයත් මෙන්න මේ ශාකය. මේ ලස්සන බලන්න මේ ශාකය. ඒ ශාකය අංක 10 යටතේ අද දින ඔබට රුපියල් 800ක් වැනි මුදලකට විශාල ශාකයක් මුල් පද්ධතිය හොඳින් අල්ලලා කට් කරන මට්ටමේ තියෙන මේ ශාකය රුපියල් 800ක මුදලකට ඔබට ලබා ගැනීමට පුළුවන්. අංක 11 යටතේ අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඕගොල්ලෝ හොඳින් දන්න කෙනෙක්. මෙයා මේ බර්කින් පැලේ මේ ලස්සනට කොළවේරි ගේටඩ් වේගෙන එන මේ වගේ හොඳට මුල් අල්ලපු මේ බර්කින් පැලේ අද දින රුපියල් 1350ක මුදලකට මගේ පළවෙනි මල් සේල් එකෙන් ඕගොල්ලන්ට අංක 11 යටතේ මිලදී ගැනීමට පුළුවන්. අංක 12 යටතේ මම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ මීවන ශාකය. මේ බලන්න හරි ලස්සනයි. මෙයා මේ ඔයාලට මෙහෙමම මේ හොඳින් මුල් අල්ලලා හොඳින් තියෙන මේ ශාකය ඕගොල්ලන්ට මෙහෙමම කුරියර් කරලා එවන්න පුළුවන්. අද දින
1300ක් වැනි මුදලකට අංක 12 යටතේ මේ ශාකය ඕගොල්ලන්ට මගෙන් මිලදී ගැනීමට පුළුවන්. අංක 13 යටතේ මම අද ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන වෙරිගේඩඩ් හුකරියානා ශාකය. මේ බලන්න ලස්සන පත්‍ර රටාවක් හොඳට මුල් අල්ලපු මේ හුකරියානා ශාකය රුපියල් 1200ක මුදලකට අංක 13 යටතේ අද ඔයගොල්ලන්ට ලබා ගැනීමට පුළුවන්. අංක 14 යටතේ මම අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන බ්ලැක් හුකරියානා ශාකය. හොඳින් මුල් අල්ලපු මේ තව මල් පැලයක් එකේ පැලවෙලා මේ බලන්න මේ හුකරියානා ශාකය අද දින රුපියල් 800ක මුදලකට මේ බ්ලැක් හුකරියානා ශාකය ඔබට මගෙන් මිලදී ගැනීමට පුළුවන්. අංක 15 යටතේ අද දින මම සේල් එකට එකතු කරගත්තේ මේ ජංගෆීව ශාකය. මේ බලන්න හොඳින් වැඩුණු ශාකයක් කට් මුල් දාලා ඕගොල්ලන්ට අද මේ ශාකය රුපියල් 1250ක මුදලකට මගෙන් ලබා ගැනීමට පුළුවන්. ඊළඟට තියෙන්නේ ජංගන් ෆ්ලීව එකේම මෙන්න මේ පත්‍ර මේ කල එක තියෙන ශාකය. ඒ ශාකය අංක 16 යටතේ ඔබට ඒ රුපියල් 1200ක් වැනි මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 17 යටතේ මම ඔබට ගේන්නේ මෙන්න මේ ඔරෙන්ජ් මාමලේඩ් ශාකය. මේක හොඳින් කට් මුල් දාපු හොඳ නිරෝගී කට් කරන්නත් පුළුවන් ශාකයක්. අද දින මගේ පළවෙනි මල් සේල් එකේ අංක 17 යටතේ රුපියල් 1500ක් වැනි මුදලකට මේ ශාකය ඔබට ලබා දෙනවා. අංක 18 යටතේ මම ඔබට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ කැල්කින් ගෝල්ඩ් ශාකය. මේ බලන්න ලස්සන පත්‍ර මේකේ. මේ ශාකය අද දින ඔබට රුපියල් 700ක් වැනි මුදලකට මගෙන් ලබා ගැනීමට පුළුවන්. අද දින මම ඔබට අංක 19 යටතේ ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ලස්සන සිල්වර් ෆර්න් ශාකය. මේ බලන්න හොඳින් මුල් අල්ලපු මේ සිල්වර් ෆර්න් ශාකය අද දින ඔයගොල්ලන්ට මගෙන් රුපියල් 1500ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. ඊළඟට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ අංක 20 යටතේ මෙන්න මේ බ්ලැක් කාඩිනල් පැලය. මේ හොඳින් මුල් අල්ලලා කට් මුල් දාපු මේ බ්ලැක් කාඩිනල් පැලය අද දින ඔයගොල්ලන්ට රුපියල් 1000ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 21 යටතේ මම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ රෙඩ් කොංගෝ පැලය. හොඳින් මුල් පද්ධතියක් තියෙන මේ රෙඩ් කොංගෝ පැලය අද දින ඔයගොල්ලන්ට රුපියල් 700ක මුදලකට ලබා ගැනීමට පුළුවන්. අංක 22 යටතේ බලන්න මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මෙන්න මේ ඇග්ලොනිමා ශාකය කට් කරන්නත් පුළුවන්. මේ ඇග්ලොනිමා ශාකය අද දින මම රුපියල් 1250ක මුදලකට ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඊළඟට අංක 23 යටතේ තියෙන්නේ ඔයගොල්ලෝ කවුරුත් ආස කරන මෙන්න මේ අවුරා ශාකය. මේ බලන්න හොඳින් මුල් අල්ලලා මේ වගේ පත්‍ර තියෙන හොඳින් වෙරිගේටඩ් වෙච්ච මෙන්න මේ අවුරා ශාකය අද දින මම ඔබට රුපියල් 700ක මුදලකට ලබා දෙනවා. ඊට පස්සේ අංක 24 යටතේ තියෙන්නේ මෙන්න මේ ලස්සන පිලෝ වර්ගය. මේ බලන්න හුඟක් ලස්සන. මේක හුඟක් අලුත් පිලෝ වර්ගයක්. නම නම් දන්නේ යාළුවෙනි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ පිලෝ එක අද දින මම ඔබට රුපියල් 750ක මුදලකට ලබා දෙනවා. අංක 25 යටතේ තියෙන්නේ ගෝල්ඩන් ෂනාඩෝ මෙන්න මේ ප්ලාන්ට් එක. මේක ඔයගොල්ලන්ට මම අද රුපියල් 800ක මුදලකට ලබා දෙනවා. ඊළඟට අංක 26 යටතේ තියෙන්නේ මෙන්න මේ ලස්සන බලන්න ලස්සන මෙන්න මේ ලස්සන පත්‍ර රටාවක් තියෙන මේ වගේ හොඳ නිරෝගී මේ පැලය අද දින මම ඔයගොල්ලන්ට 1300ක මුදලකට ලබා දෙනවා. ඉතින් යාළුවනේ මම දැන් ඔබට
ඉදිරිපත් කරපු පැළ ටික ඔබට සාධාරණයි ලස්සනයි කියලා සිතනවා නම් WhatsApp එකට පණිවිඩයක් දාන්න ඔබේ ගෙදරටම කුරියර් සේවය යටතේ ලබා දෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබට ඉදිරිපත් කරනවා මෙන්න මේ ලස්සන රැජින එමරල් කුයින්. මෙන්න මේ ලස්සන සාකය ස්ක්‍රීන්ෂොට් එකක් දාලා ඒකට මම නම්බර එකක් දුන්නේ. කැමති කෙනෙක් ඉන්නව නම් ලබා ගන්න පුළුවන්. අද මගේ පළවෙනි මල් සේල් එකේ මේ රැජිනව ඕගොල්ලොන්ට මම දෙනවා 3250ක් වැනි මුදලකට. ඉතින් මාත් එක්ක එකතු වුණු සියලුම ආදරණීය යාළුවන්ට ගොඩාක් ස්තුතියි. දිගටම රැඳෙන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ දෙවනි මල් සේල් එකෙන් ඔයාලා හමුවට පැමිණෙනකම්. ඉතින් ආදරණීය ඔබ හැමෝටම දේශ පිහිටයි.